භූරූප වර්ග දෙකක් මම අනුමාන කරගත්තා එන්න පුළුවන් ඇති කියලා. මේකේ එන්නත් පුළුවන් දේ පුතේ නොඑන්නත් පුළුවන්. ඉතින් පළවෙනි භූරූපේ තමයි දේ පුතේ ගංගාශ්‍රිත භූරූප, ඒ වගේම විරලාශ්‍රිත භූරූප. ඉතින් දේ පුතේ මෙන්න මේ ගංගා සහ විරලාශ්‍රිත භූරූප සම්බන්ධව ටිකක් වැඩියෙන් අවධානය යොමු කරන්න. ගංගාවේ යෞවනාවධිය, පරිණතාවධිය සහ වෘද්ධාවධියේ ඇති වෙන භූරූප, ඒ ලක්ෂණ අන්න ඒ භූරූප සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම විරලාශ්‍රිත භූරූප මෙන්න මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඊළඟ පාඩම තමයි දේ පුතේ දේශගුණය. ඉතින් දේශගුණයේ පාඩම ගත්තාම දේ පුතේ දේශගුණයේ පාඩමෙන් ඔයාලට එන්න පුළුවන් දේශගුණයේ මූලික අංග, ඒ වගේම කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය, ඒ වගේම වර්තමානයේත් එක්ක ගලපලා දේශගුණයත් එක්කලා නිර්මාණය වෙලා තියෙන විවිධාකාරයේ විපර්යාස. මෙන්න මේ සම්බන්ධව ඔයාලට එන්න පුළුවන්. ඒ වගේම මම තුන්වෙනි පාඩම විදිහට ගන්නවා දේ පුතේ දේශගුණික